අඹ මල් ප්‍රශ්න තියෙන අයට අඹ ආදායම අඩුයි කී ඉන්න අයට හොඳම විසඳුම මේක. අපි සමග එකතු වන්න අපි ඕනම උපදේශයක් දෙන්න පුළුවන්. අලුත් විදිහට වගා කරන්න අපි සමග එකතු වන්න. මේ කඩුපේ ගස් පිළිතුරු වලින් ආයෙ මල් දානවා. මේ මල් තමයි වෙන්නේ. සමහරට මේ ඔක්කොම ආයෙ මල් එන්න දෙනවා. මෙතන දෙනවා. මෙසර නම් මේ වගේ මේ ලොකු මේක ප්‍රෝග්‍රස් තිබ්බේ නැහැ. ඒ මෙසර නම් මේ ආයෙත් මේ බෙඩි කඩපු කිනිත් වලින් ආයෙ මල් දානවා. මල් පොහොට්ටු දැන් එන්න මාක් කරලා තියෙනවා. අපි දැන් ගිඩි කඩලා සමාන දෙයක් 3ක් විතර එනවා. ඒ තැන් වලින් ආයෙ මල් පොහොට්ටු එනවා. මීට කලින් නම් මේ වගේ මම දැක්කේ නැහැ. මේ සැරේ නම් මේ කඩපු මේ ගිඩි කඩපු කිනිත් වල ආයෙත් දැන් මල් දාන්න මේ මල් පොහොට්ටු පවතිනවා. මේ අපිට මේ කොළ පාටට පෙන්නේ ඉන්නේ පොහොට්ටු තමයි. මම හිතන්නේ ඇමයිඩ් පොටාස් වල ගුණය කියලා මට හිතෙනවා. මොකද මෙහෙම දෙයක් උනේ මේක මේ බෙහෙතෙන් කියලා මට මේ තියෙන්නේ. මේ මේකෙන් මම තියෙන කොළ පාට ඇවිල්ලා. මේක මේ කඩපු කිනිත්ත අමක ඉදි කඩනකොට කැඩිච්ච එක මේ දෙකේම කඩලා තිනවනේ. මේ දෙකේම මේකේ හොඳ අර අසල හොඳට මල් වැහිලා තිබ්බ කහ සම්පූර්ණයෙන්. උඹ තීදි තමයි මල් ආයේ මේක. වෙනද සාමාන්‍යයෙන් අපි අඹ මල් එන්නේ අඹ කඩලා අය මේ ප්‍රූන් කරලා එහෙම ගත්තම තමයි මල් එන්නේ. මේ සැරේ අඹ තීද්දිම මල් එන්න පටන් ගත්තා. මේ සැරේ ඊට පස්සේ අපි අර යන්තම් මල් මාකිනකොට අර මේ ඇමයිඩ් පොටාස් ගහපු ගමන් ටක් ගාලා මල් ලොකු ප්‍රමාණයක් ආවා. මම අශෝක විජේරත්න. මගේ ඊටම තියෙන්නේ මේ දඹුල්ලේ තිත්තවැල්ගොල්ල ග්‍රාම විකාශනයේ. මගේ අක්‍ර ප්‍රමාණය අක්‍ර 5මාරක් තියෙනවා. ගස් 612ක් තියෙනවා. ඉතින් මම දැනට මේ වගාව අවුරුදු 5ක අයකින් කරගෙන යනවා. මම ඉස්සර බොහෝ දුරට පාවිච්චි කරන්නේ සාමාන්‍ය මේ පොටාස් පාවිච්චි කරා. මේ වතාවේ මම මල් එන්න හදනකොට මගේ යාළුවෙක් කිව්වා මේ ඇමයිනෝ පොටාස් කියන මේ බෙහෙත හොඳයි මේ මල් වලට හොඳට මල් එනවා කියලා. ඉතින් මම මේක භාවිතා කරා. මම මේක දවස් 7න් 7ට වගේ ගස් වලට ඇප්ලයි කරවුවා. හොඳට මල් එන්න පටන් ගත්තා. ඉතින් කියන්න සන්තෝෂයි හැම ගහකම වගේ හොඳට හැමත් එකම වගේ මල එන්න ගන්න තරමටම මල් ආවා. ඊට පස්සේ ඒ වගේ මේ මල් ටික පරිස්සම් කරන්න මම තෙල් එහෙම ගහලා භාවිතා කරා. ඇත්තටම දැන් මේකට මගේ වගාවේ හැම ගහකම වගේ හොඳට පළදා වෙවිලා තියෙනවා. මේ තියෙන්නේ සුමානයක් විතර සුමාන දෙයක් විතර පරණ ගෙඩි. මේ ඊට වඩා අඩු පහළ තියෙන ගෙඩි. මේවා තව සුමානකින් විතර අපිට බෑග් දාන්න පටන් ගන්නවා අපි. මම හිතන්නේ මේ සැරේ මට ගියසට වඩා දෙගුණකින් වගේ අස්සන්න වැඩි කරන්න පුළුවන් කියලා මට දැනට පේනවා. මේ මල් ගස් තියා බලපුවාම ඇත්තට මම හිතුවට වඩා හොඳ සාර්ථක මේ පොහොරක් තමයි මේ ඇමයිනෝ පොටාස් කියන්නේ. මම තාමත් අගය කරනවා මේ පොහොර එක. මම මගේ යාළුවෝ කීප දෙනෙකුටත් මේක හඳුනා දුන්නා මේකට හඳුනා දීලා තියෙනවා. ඒ අයත් මම හිතන්නේ දැනට පාවිච්චි කරයි. මෑත කාලේදී මට හම්බුණ හොඳ පොහොරක් තමයි. SS පොහොර විතින් අලුත් වික්‍රමයක්. අද අපි ඉන්නේ දඹුල්ලේ අඹවත්තක. අපේ මේ අශෝක මහත්තයාගේ අඹවත්තේ. අපි ප්‍රථම වතාවට පළමු වරට අපි ඇමිනෝ පොටෑෂ් අඹ වලට යොදන්න අපි තීරණය කරා. ඊටාම හොඳ අස්වැන්නක් දැන් එමින් පවතිනවා. මේකෙන් ඊටාම හොඳ අස්වැන්නක් ගැනීමට හැකියාව තියෙනවා. මල් පිරෙන්න එනවා. දැන් මේ මල් හැලිලා ගෙඩියෙන්න පටන් ගන්න තියෙනවා. මේ සම්බන්ධව අශෝක මහත්තයා විස්තරයක් කරලා තියෙනවා. ඒක නිසා සීලුම ගොවීන්ගෙන් අපි බෝගකරුවන් අපි ඉල්ලා සිටිනවා SS ඇමිනෝ පොටෑෂ් එක භාවිතා කරන්න. ඒ වගේම අපේ ගණුල් එක තියෙනවා. අනිකුත් පොහොර සමග මික්ස් කරලා එක යොදන්න පුළුවන්. වගාවට ඉතාමත් යෝග්‍ය වෙන පොහොරක් 55555 කියන ගණුල පොහොර එක. ඒ වගේම
අපේ මූලික අවදි කාලෙදී පැල සිටු කාලයට පාවිච්චි කරන්න පුළුවන් අපේ ඇමිනෝ ග්‍රීන් කියන පොහොර එකත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒකම ඇමිනෝ පොටෑෂ් වලින් ඉතාමත් ලොකු අස්වැන්නක් ගන්න පුළුවන්. අඹ මල් ප්‍රශ්න තියෙන අයට අඹ ආදායම අඩුයි කී ඉන්න අයට හොඳම විසඳුම මේක. අපි සමග එකතු වන්න අපි ඕනම උපදේශයක් දෙන්න පුළුවන්. අලුත් විදිහට වගා කරන්න අපි සමග එකතු වන්න. තවදුරටත් මේ අඹ වගාව සම්බන්ධව පොහොර සම්බන්ධව අපිට කතා කරන්න පුළුවන්. ඕනම වෙලාවක පැය 24ම අපේ දුරකථන විවෘතයි. ඕනම කෙනෙක්ට අපි උපදේශ මත අපේ ඇමිනෝ පොටෑෂ් පොහොර අපිට ඔවුන් ඉන්න ස්ථානටම එවීමේ හැකියාව අපිට තියෙනවා. විශේෂම දේ තමයි දැන් අශෝක මහත්තයා මේ පොහොර භාවිතා කළා හොඳ අස්වැන්නකට ඇවිත් තියෙනවා. ඉතින් මම මේ මොහොතේ ඉල්ලා සිටින සෑම ගොවි මහත්තයෙක්ම අඹ වගා කරන අපි සමග එකතු වන්න අශෝක මහත්තයා වගේ හොඳ අස්වැන්නක් ගන්න ඒ කරා යන්න අප සමග එකතු වෙන්න කියලා. Bueno.